ඔන්න මෙතන කන්න දෙනවා. අපිට තියෙන්නේ බඩ පැලලම කාගෙන යන්න. එක විදිහකට ඵලයන්කෝ. මේ ඌ වෙනකම් බලන් ඉන්න බෑ මං තනියම යනවා. ඌ ඕනේ මට යන්න. හෙලෝ ගයිස් නම සාදරයෙන් පිළිගන්නම් මගේ YouTube channel එකට. ඉතින් පේනවනේ ඉතින් ඔයාලද මොකද්ද මං අරන් ආපු ගේම් එක කියලා. මේක තමයි ඉතින් GT series එකේ ආපු legendary මේ ගේම් එක වෙන GTA San Andreas ගේම් එක. ගේම් එක පොඩ්ඩක් පරණයි. ගේම් එකට පොඩි විස්තරයක් කිව්වොත් එහෙම මේ ගේම් එක රිලීස් වෙන්නේ 2004 ගයිස්. ඉතින් පේනවනේ 2004 රිලීස් වෙන ගේම් එකක්. ඒ වුණත් මේක සෑහෙන ඇඩ්වාන්ස් ගේම් එකක්. අපිට කරන්න තියෙන දේවල් ගොඩයි. හරිද බං? මේකේ සුපිරි ආතල වල දෙයක් තියෙනවා. අඩෝ මේක මොකද්ද බං මේ වෙන්නේ යන්නේ. අඩෝ පොලිසියෙන් ඇවිත් එయ్యේ CJ වල්ලගන්නේ. අඩේ බං. ඉතින් ගයිස් ඉතින් මේ ඉන්නේ අපේ ප්‍රධාන මේන් චරිතය මේ ගේම් එකේ ඉන්න. ඔය දන ගහන්නේ ගයිස් මේ ගේම් එකේ ඉන්න ප්‍රධානම චරිතේ. ඉතින් පේනවනේ බම්බල්ට මුළු තමයි CJ කියලා කියන්නේ. මොකද්ද බං මේ කරන්න යන්නේ? උට මාන්තු දාලා මට මේ සල්ලි වගේ ගත්ත ගියහම මොකේ? CJ කියන මේ මගේ මනිලු. Welcome home, Carl. Glad to be back. අඩෝ You haven't forgotten about us, have you? මුන් ගේමක් දෙන්න තමයි යන්නේ CJට. අය බලමු ඉස්සර මොකද්ද වෙන්නේ කියලා ගයිස්. Get in the car. ඉතින් මම ගේම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. ඉතින් GTA series වල GTA 1 ආවා 2 ආවා ඒ දෙක ඉතින් සාමාන්‍යයෙන් මේ එක ලොකුවට මේ වගේ 3D පෙනුමක් එහෙම තිබ්බේ නෑ ගේම් වල. ඊට පස්සේ GTA Vice City Liberty City Vice City වගේ ගේම් ආවා. ඉතින් Vice City එකට පස්සේ ආවේ GTA San Andreas ගේම් එක. ඉතින් Vice City එක සංසන්දනය කරලා බලපුවම San Andreas එකේ يعني කියනකොට ලොකු වෙනසක් තියෙනවා. දැන් මේකෙදි කන්න පුළුවන් අපිට. කෑවොත් එහෙම වැඩිපුර කෑවොත් මහත් වෙනවා. කෑවේ නැත්තම් කෙට්ටු වෙනවා. ඒ වගේ සෑහෙන ඇඩ්වාන්ස් දේවල් තියෙනවා GTA San Andreas එකේ. හැබැයි ඒ වගේ දේවල් GTA 5 එකේත් නෑ ගයිස්. ඔයාලා දන්නවා GTA 5 එකේදී කන්න එහෙම බෑ අපිට. මට මූ අපි එක්ක යනවා කියපන්කෝ. කොහෙද මේ එක්ක යන්නේ අපිව? මේක තව ජිම් යන්න පුළුවන් බං. තව ඒ වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන්. මම මේ හැමදේම ගැන ඔයාලා ඉස්සර වීඩියෝස් අරන් එන්නම්. ඒක දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. මං හිතන් ඉන්නේ යාළුවනේ මේක නෑ GTA San Andreas game එක තරන් එන අතරතුර තව game එකක වීඩියෝ සෙට් එකක් ඔයාලා වෙනින් අරන් එන්න. Call of Duty වල වගේ මම වීඩියෝ සෙට් එකක් මේක අතරමැද අරන් එනවා. මොකද මම මේ game එක ඉවරන ගාම ප්ලේ කරනවා. ඉතින් මම මේක ප්ලේ කරන joystick එක ඔයාලා පේනවාද? මෙන්න තියෙනවා joystick එක. අරේ කොහෙද අපි මේ CJ එක්කනේ? මට පේන්නේ මු පොලිසියට එක්ක යනවද? ඒ පොතේ හැටියට මුන් අපි මග දාලා යන්න ඕනේ. එහෙමයි සීන් එක වෙන්න ඕනේ. හරි. මොකද්ද බං ඒකට බලු වැඩි බලහල්ලෝ ගයිස්. අපි ජනේලෙන් එළිය සික් කරා කියපන්කෝ. CJ මල පැල්ලවද්ද? ඌවම තමයි බං CJ. මොන කැත වැඩි ඈ රටේ ඉඳන් ආව ගමම ඌවල්ලන් ගියා පොලිසියෙන්. අපි දැන් මොකද මේ කියන්නේ කරන්න කියලා? අම්මනේ බයිසිකලේ ගන්නලු නේ. බයික් එක ගත්තොත් බලමු බයික් එක අරගෙන. මේ බයික් යනවා එන ස්ලෝයි. අන්න ඒකයි තියෙන අවුල. නැත්නම් කිසි අවුලක් නැහැ. අපි වෙන වාහනයක් ගමුද? ඒ මල්ලි මේ වැඩි මේ තර්ක දාගෙන ඉන්න එපා අපිත් එක්ක කෝ. වාහ් නයිස් වාහන ටිකක් තියෙනවා. මේ මුන්නම් මේ ගෑන්ජ් එක කට්ටිය කොහෙනේ මේ. උන්ගේ වාහන ගන්න හොඳ නැහැ. මෙන්න මේ වාහනේ අම්මට එකේ 3 දෙනෙක් ඉන්නවා. ඒ පාඩුවේ පවුලි ගමනක් යන කට්ටියනේ. අපි මේ හොඳ වාහනයක් ගමු. අන්න අර වාහනේ නතර කරලා ගියා. ඒක ගමුකෝ. මල්ලපි පොඩ වණ්ඩිය පොඩ්ඩක් ගන්න බෑ. අවුලක් නැහැ නේ එහෙම. ප්‍රශ්නයක් නැහැ නේ. වණ්ඩිය පොඩ්ඩක් ගත්තා කියලා එහෙම. අඩු සුපිරි වණ්ඩිය පේනවනේ. පොඩ්ඩක් පරණයි මේ. පොඩ්ඩක් කුණු පැඩුකුත් ගෑවිලා ඒක හදා ගන්න පුළුවන්. අපි මැප් එක කරලා ලොකේෂන් මාක් කරගමුකෝ. අපිට ලොකේෂන් මාක් කරගන්න තියෙන CJ ගේ හෝම් එකට මෙන්න මෙතනට. ඕකේ. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. අයියන් මල්ලියේ. අප්පර කඩාගෙන විදගෙන තමයි යන්න වෙන්නේ. මොකද්ද බං මේ කියන්නේ සවුන්ඩ් එක මේ? අවුලක් නැහැ. මෙහෙන් දාගමු.
අපිට කොහෙද යන්න තියෙන්නේ? මෙන්න මෙතනින් හරව ගන්න ඕනේ. තාම මචං මේ ගේම් එකේ පටන් ගන්න මුන් මේ රටේ ඉඳන් ආවේ ගැවි ගාවකම ගෙදර ගියෙත් නෑ බං. ගෙදර ටැක්සි එක එන්නේ ඇති තමයි මේ අර පොලිස් කාර්ය සෙට් එක අපි අල්ලන් ගියේ. ඔයාලා මට කියන්න අමතක මේ CJ රටේ ඉඳන් එන්නේ මෙයාගේ සහෝදරයෝ කට්ටියක් ඉන්නවා. එක සහෝදරයෙක් මැරිලා කියලා ආරංචියකට. අය බලම මේක ඇත්තක් වෙයිද කියලා ගිහිල්ලා. එන්නනේ. අඩේ ටැක්සි 3යි ගියපන් එක පෙළ නෙමෙයි. 3ක් යනවා. කොහෙද බං යන්නේ උච්ච ටැක්සි තෝ ගියා. අපිට ඒ වයින්ම දැන්න අපි අපේ ගමන යන්කෝ. අපි ළඟයි ගයිස් දැන් ප්ලොට් එකට අපේ. මෙන්න එහා පැත්ත තමයි තියෙන්නේ. හරි දාගත්තා. ඉස්සර කරගමු. එන්න මේ ළඟ තැනකට එන්න කියන්නේ අපිට මෙන්න මේ හරි ෂෝට් කට් එකක් තිබ්බා මට මතක විදිහට මෙන්න මෙහෙ තිබ්බේ බං. මේ තියෙන්නේ. මෙන්න මේ පාරෙන් එන එක තමයි මට කෝල් එක දුන්නේ. මෙන්න මෙතනින් දාගෙන යන්කෝ. ආවා පොට් එකට ආවා අපි. මල්ලිලා නංගි ලයින් ගියාලා අපිට මේ ගරාජ් එකේ මේ වාහනේ දාගන්න. වාහනයක් ගෙනාවම බලහලා උන්ගේ. කතාව. CJ වண்டிයක් බැස්සුවා රටින් එල්ල ගමනු. කොල්ල ඇට ගහයිලා. උට කන්න පොඩ්ඩක් දීලා හදලා ගන්න වෙන හරියන්නේ නැහැ නැත්නම් වැඩේ. හරි බිග් ස්මෝකි බලමු මොකද්ද වෙන්නේ කියලා. අඩේ මේ මොකද මේ මුට වෙන්නේ මේ? පටසිරි ඩයල් එකට එන අවුල් යනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි මූ මෙතන මේ අවුලෙන් ඉන්නේ ගයිස්. අර වගේ අයගේ සහෝදරයා නැතුණු සීන් එකෙන් තමයි මේ බලන්නේ මේ ෆොටෝ එකක් බලලා. අඩේ ඩයල් එකට මතක් වෙන එක දේවල් ඈ. මම මේක ස්කිප් කරන්නම් ගයිස්. කොහෙද මේ අපේ ආරෙත් එක අයක්කයි යන්නේ මේ? මට බිග් ස්මෝකි. මුන් ටික අපි එක්ක යන කොහෙද මන්ද? මේ කොහෙද මේ? Hey, what's up, y'all? Look who I found hanging around. Carl, hey, good to see you. Wow. මේ CJ කෑල්ලද? අපර නෑ. I can't believe she gone, man. That's another thing. මෙයාලා මේ මිනිහක් තියෙන තැනකදී මොකක් කරනවද මේ? Hey, she was my mama too. අඩු මරා ගන්න එපා. And where the fuck you think you going? Get out මේ my face. මරා ගන්නවා කියපන්කෝ. The hell you are, girl? You ain't messing with them essays. You know we beefed it. They ain't nothing but a bunch of lowlife. අම්මට මේ මරා ගන්නවා කියහන්කෝ. Oh, and I guess that makes you an upstanding American. Carl, tell him. Carl, don't tell me shit, bitch. අඩු. Right? Disrespect you, and he How the did. hell you gonna say that? මරා ගන්න එපා යකෝ. Business of yours. Fuck you, sweet. Oh, අඩු. here we go again. This shit's real. ටිකන කන්ට ගැහුවා ගෑමුගේ. Everything. What you mean? What, මේ apart මූ from මෙතන your කියවනවා munchkin මම මේක thing, ස්කිප් කරන්නද? things are going real bad. Here, let me show you running, man. ස්කිප් කරලා දානම් ගයිස්. හරි අපි සෙට් එක දැන් ගැම්මට මෙතන යනවා. එතන ඉඳන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දැන් බලා ගන්න තියෙන්නේ. Ballers. අරමුක් උදර අම්මට මේ මූ වෙඩි දිනවා කියපන්කෝ. We gotta Duba, get back Duba, to the CJ, hood. go. Too crazy around here. Grab a bike. සීනක and පාලයන් go. CJ You ain't forgotten that. Follow my lead. කෙලවෙන්න යන CJ යම. අරුන් ටිකක් පස්සෙන් එලවනවා කියපන්කෝ. Takes you back. දැන් ඉතින් පදින් තමයි තියෙන බයිසිකලේ. Yeah. මේ බයිසිකල් වල තියෙන අවුල බං මේකේ එනේ ස්පීඩ් යන්න බෑනේ බං. CJ, watch your back around here, man. අන්න අරුන් පදිනවා හිටගෙන මේකේ මුංගේ හිටගෙන පදින්න බෑ බං. Family's turf. බයිසිකලේ Temple Drive family. අන්න ඒකයි තියෙන අවුල. Them no more. නැත්තම් යන්න තිබ්බා. අරුන් ටික කොහෙ යනවද දන්නේ නැහනේ. අන්න වෙඩි තියෙන උන් ටිකත් ආවා. කෝබම්මගේ සහෝදරයෝ ටික උන් ටික කොහෙද ගියේ? අම්මට හිරි වෙලා තියෙන උන් අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. ඒ පාර නම් කෙලවෙනා කොල්ලෝ. අරුන් යනවා ගියහන්කෝ. වෙඩි දින. පැදම්. CJ ඵලයන්. අම්මට හිරි වුණානේ. පොලිසිය ඇවිත්ුණා. මට එන වලියක් කියහන්කෝ. ගෑන් පිටින් මරා ගන්නවා.
අරුන් ටික මැරුවවද්ද? උන් ටික එලවයව ගියාංකෝ. මිෂන් එකේ වෙන්න තිබ්බ ඉතින් නෙමෙයි නුනේ වැඩි. ඒ පොලිස් මා මේ මගේ පාසෙන් එලවන්න එපා යකෝ. මට මගේ පුස් සයිකලේ ගන්න දීපන්කෝ. මුලින්ම මට මෙතන මාරුලා යන්න. යම. සීනි කෑමං. හරි පයින්නවා. ඒ පොලිසිය ඇවිස්සුනේ වැඩින් අපිටත් හොදක් උනේ ඈ. මොකද මේ නැත්තම් මේකේ මේ පුස් සයිකලේ මේ ජෝස්ටිකෙන් ගහද්දි ස්පීඩ් යන්න බෑ. ඒකට වැඩේට කෙලවෙන්නේ මටම තමයි. අතනේදී මේ පොලිසිය ඇවිස්සුන වෙලාවේදී ඒ සෙට් එක එකතු වුණා උඩට වෙඩි තිබ්බනේ බා. Keep up, motherfucker. අම්මට අරුන් ටික නෑවා. එක තාතල් වැඩේ ඈ. උන් ටික වෙඩි තියලා ඉවරක් කරානේ. පොලිසියෙන් ඇවිදි. සුපිරි ඈ. මිෂන් එකේ වෙන්න තියෙන විදිහ නෙමෙයි මිෂන් එක උනේ. අමුතුම සිද්ධිය එකේ උනේ. Liability, CJ. කොහෙද බං මේ යන්නේ? අප්පට සිරි වෙන පඩි පෙලෙන් දැම්ම බයිසිකලෙට යන්නනේ බයිසිකලේ කෑවා. Straight back into the game, right, dog? කෑ ගහන්න එපා යකෝ එනවා. කොහෙ යනවද මන්ද පාර එක විදිහකට ඵලයන්කෝ. මේ ඌ වෙනකම් බලන් ඉන්න බෑ මං තනියම යනවා. ඌ ඕනේ මට යන්න. මං පාර දන්නේ නැතුව වාව්. වලකට වෙන්න ගියා මගේ සැරේ. මෙන්න මෙහෙන් හරවලා තමයි යන්න කියලා මට කෝල් එක දීලා කිව්ව කට්ටියලා. මට පොලිසිය ඉන්නවා කියහන් එතන. ඕකේ. ඉතින් මම මේ ගේම් එක මීට කලින් ප්ලේ කරලා තියෙන 3-4 වතාවම ගයිස්. ඒකෙන් තමයි මේ පළපුරුද්දට යන්නේ. මේ ගේම් එක පොඩි කාලේ ඉඳන් මම ප්ලේ කරනවා. හරිද ගයිස්? Wasn't this bad before you left? අන්න අරු යනවා කඩාගෙන ඉඳගෙන. Then down home. චුට්ටක් ඉඳපන් යකෝ මං එනකන්. මුඩ මාර හදිස්සිය යන තියෙන්නේ. ගෙදර යන්න. අරුන් ටිකවත් මං තනියම ඉවරක් කරලා දීලා පොලිසියට කතා කරලා. වව් මේකේ ස්කිල් එහෙම තියෙන මේ ගයිස්. මේ පේන පැත්තේ වුණා සයිකලිස්ට් ස්කිල් අප්ඩේට් කියලා එහෙම. ඒ සයිකලිස්ට් ස්කිල් නම් අප්ඩේට් වෙලා මට කිසිම වැඩක් නැහැ. මොනවා කරන්නද කියහන්කෝ. CJ. පුස් සයිකල් බදලා. Embarrassing us, nigga. අරුණ මහන්සියයි සෑහෙන්න. I got with them motherfuckers, though. Sold them niggas. ඔන්න අපේ සෙට් එක එකතු වෙනවා. Rider, nigga. So when you leaving, Carl? කොල්ලෝ සෙට් එක I'm අපේ. sure. Thought I might stay. Things is fucked up. ඕකේ. Well, the last thing we need is your help. Ah, man, I won't let you. ඇති යකෝ කියෙව්වා. මෙන්න තියෙනවා CJ ගේ හවුස් එක බං. පේනවනේ. වව්. කොල්ලා මිෂන් පාස් ඈ. අපි දැන් බහගමු. ෆන්ඩි. ගෙට යන්න පොඩ්ඩක්. මම ඔයාලා ගේ ඇතුළේ පෙන්නන්නම්කෝ මගේ. මේක තමයි මචං ගේ ඇතුළේ මගේ. හරි බං. පේනවනේ ගේ. පිට මේ ගේ ඇතුලේ මෙන්න මෙතෙන්ට ගියම සේව් කරන්න පුළුවන්. වැඩි කුස්සියේ මොකද කන්න නැද්ද? මොනවද මේ බෝතල් එකේ තියෙන CJ වැඩ බම් මේ සිංක් එකක් තියෙනවා ෆ්‍රිජ් එකේ බලමු. අඩේ මොකුත් නෑ ගියපන්කෝ. අවුන අපි ගේම් එක සේව් කරමුකෝ. ඕකේ ගේම් එක සේව් කරගත්තා. නැත්තම් වැඩේ කරන්න බෑ බං. මොකද්ද මෙතන තියෙන්නේ? ආයි කාමරේ යන්න බෑ දැන් දුම්මාරු කරන කාමරේ එකට යන්නත් බෑ පායනවා නැත්තම්. අපි දැන් ගියොත් එහෙම දුම්මාරු කරන්න එදුනුත් නෑ. අම්මට මෙන්න තියෙනවා CJ ගේ නිදන කාමරේ. කැමරාවකුත් තියෙනවා කිය මොකද පාවි. ඒ කැමරා සිද්ධිය ගැන මම ඔබට පස්සේ කියලා දෙන්නම්. ඉව දැම්ම කියන්නේ නෑ. මොකද ඒව රහස්. මොයි ගෙදර මාරු ඈ බිම ලී වලින් අල්ලලා ලී කැටයන් දාලා සුපිරියක් කරලා තියෙන්නේ. බලන්න අපිට දැන් මොකද කරන්න තියෙන්නේ කියලා. අපිට දැන් කෝල් එකක් එන්න ඕනි. අම්මට කෝල් එක එනවා කෝල් එනවා. ආන්සර් කරමු බං. Hello? Hello. Sweet. Hey, what's up? වට ඕන දෙයක් කියන්න මං එනවා. Shit has changed around here. ස්කිප් කළා දාමු ගයිස් ඒ ටික. නැත්තම් මුන් කියවන අහගෙන ඉන්න බෑ. මූ කියන්නේ මේ එහා පැත්තට ගෙදර හාදියා. මුට ගෙදර සයිඩින් කතා කරන්න බෑ. අපි පොඩ්ඩක් එන්න කියන්නේ. ඔව් මේ මෙතෙන්ට එන්නේ කතා කරේ. වා මොකද මූ කරන්නේ? Hey, man, what you want? මම මේ ටික ස්කිප් කරන්නකෝ. Show me how they මූ drive. හදන්න අපේ සමාජෙට එක්කයි යන්න හරිද බං? බලන්න මම පෙන්නන්න. මූ හදන්නේ අපිට මේ සමාජය ගැන පොඩ්ඩක් කියලා දීලා. ඒ වගේ දේවල් ටිකක් කරන්නේ නැහැ. ලොකු දේවල් ටිකක් නැහැ. මේ දැන් මූ මේ රටින් ඉඳන් එන්නේ අපේ CJ කාර්යය. හරිද බං? මූට දැන් කරන්න හදන්නේ මේ සිටි එකේ තියෙන කෑම කඩ ඊට පස්සේ කොණ්ඩේ කපන දැන් මේ වගේ දේවල් ටිකක් හඳුන්වලා දෙන්න. හරිද බං?
ඒකට මූ කෙලිම සමාජයට දාන්න තමයි යන්නේ. So when you running off, අය මුලින්ම යන්න ඕන කොහෙද? බලමු. I'm thinking of staying. ආහා කොණ්ඩේ කවන තැනද යන්නේ? හරි. Fam, the homies is here. we were ආ වා වා වා. Yeah, but now I'm එන්න back. වේකින් ආව බ්‍රේක් පාරක් ගැවුව ගැම්මඩම. Don't expect me to kiss your ass or nothing. ඉන්න මං කොණ්ඩේ කපාගෙන එනකම් පොඩ්ඩක්. හේ මල්ලි කොණ්ඩේ කපන්නේ නැද්ද ඒ? ඕයි වරේ කොණ්ඩේ කපන්න යන්නේ. උටෙන්න බෑලු බං. අපි තනියම යමු. ඔන්න බාපර සාපුට ආවා. කොණ්ඩේ කපහම් බම් බාපරේ. ගැම්ම කල්ලන්න ඕනේ. මොකද තියෙන හොඳ කට් එක. සල්ලි නම් 620යි තියෙන පොඩි කට් එකක් කපු නේ බං. සල්ලි නෑ බං. මෙන්න මේක කපු. සල්ලි නැතු මුකුත් ගන්න බෑ. රුපියල් 620 කින් මොනව ගන්න. රැවුල පොඩ්ඩක් වෙච්චරයි නේ. මොනව ගන්න. ඒකට රුපියල් 100ද 50ද? ඇති යකෝ. එලීට යන්න දීපන්. ඒක රැවුල ඇලෙව්වද මන්ද බං රැවුල් ගහක්වත් මෙතන ඉදි තිබ්බේ නෑ. දැන් කොහෙද යන්න තියෙන්නේ? අර මූ මෙතන අපිට මොනවද කියනවා? Told you he මං was ඒ ටික crazy. ස්කිප් කරන්නද? අද ස්කිප් කරන්න බෑ බං. Man, you jacked up. මොකද්ද මූ මෙතනද කියන්නේ? Man, what's this? Shit look ridiculous. No respect for හරි හරි අපිට කෑම කඩයක් පෙන්නනවා. shit. මං හිතන්නේ අපිව කෑම කඩේට එක්කගෙන තමයි යන්නේ මේ සාර. Wanna get us something to eat? ඔයා යන තැනක යනවා සුද්දා. Then I'm gonna take care of business. හරි කෑම කඩේ තමයි යන්නේ. එනර්ජි ලබා ගන්න කෑම කඩේට යන්න පුළුවන්. ඕකේ. යම් කෑම කඩේට ඉතින් එනවා. පීසා ෂොප්. පීසා දෙක ගහලා තියෙන හැමතැනම. පීසා පාරක් කාලා අතල ගින්න පුළුවන්. ඔන්න මම උඹලා පෙන්නන්න මේකේ වැඩිපුර කෑවත් වමනේ දානවා කියන සීන් එක පොඩ බලාගෙන ඉඳහල්ලකෝ. ඔන්න ආවා. ඔන්න මෙතන කන්න දෙනවා. අපිට තියෙන බඩ පැලලම කාගෙන යන්න. තව පාරක් කෑවා. ආයෙ කෑවා. රුපියල් 2යි වෙන්නේ කෑම එකක් ඈ. කොස්ට් එක රුපියල් 2 ගැන කිසි ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ නැහැ. නැත්තම් අවුලනේ මෙච්චර කෑම කද්දි. අන්න අරු වම්නේ දානවා ගයිස්. ආන් දැම්ම දැක්කද? අර සද්දෙත් එන බෑ. ඊසරේ මොකද මේ කරන්නේ? Give up the money. This a raid. Ryder, Adu. not this again. ඔය කඩෙන්ම කාලා ඌම කොල්ල කන්න එපා යකෝ. No one else is that small. I feel sorry for your dad. Shit, you crazy. මූ යකෝ මාර ඩයල් ගන්නේ. Same old CJ. Buster. Straight Buster. අම්මට අන්න අරු දුව කුගත ගියපන්කෝ. Run. මේ මොකෙද මේක? අරු කරපු වැඩෙන් තමයි මේ There's ඔක්කොම. no pushover. නැග. ඉබ්බන් කරලා නැගපන් අංකල්. What you waiting for, fool? Take us back to the grove. කවුද ඔක වෙඩි තියෙන එක? කුඩු කරලා දාලා යන්නේ මේ බෑ. ආයි කෑම කඩේ කුඩු. අරු වෙඩි තියෙන මෑ ඇතිද? මේ පර වැඩේ ආ ඒකට. ඔතේ වෙඩි තියන්න වටින්නේ නැහැ. පොඩ්ඩක් මේ කාර් එකේ ඩැමේජ් වැඩි ඈ හෙල්ත් එක පොඩ්ඩක් බහලා තියෙන නෝමල් එකේ හප්ප ගන්න තු යන්න වෙනවා. නැත්තම් කාර් එක පුපුරන්න පුළුවන් යන්දි මගදී. අන්න ඒ වගේ සීනුත් තියෙනවනේ මම මේකේ. වංගුද හදලා දින පාරේ මොකට හදලාද මන්ද? අම්මට සිරි වෙනවා මේක මේ සෑහෙන්න මේ අවුල අම්මට හඳ බලපල්ලා ඔබ. බිත්තර ගෙඩිය වගේ. රෑ කීයේ පාන්දර වෙලා බා. හැප්පුණා. අඩේ වීසරේ කියන්නේ වලීට අර පැටර්න් පොල්ලක් අරගෙන. මේ වලි වෙලි දාලා ඉන්න ඉන්නේ. මෙන්න මෙතන ෂෝට් කට් එකෙන් දාලා ගෙදර යන්න උන්ටක් කාලා. වන්ඩි පුරු නැත්තා. අමුතු සද්දෙකුත් එනවා බං එන්ජිමෙන්. ආවා. Better drop by and see ඇටි යකෝ. He's been කියෙව්වා yapping මයි all යනවා යන්න. night. මේ ස්කිප් කරන්න බෑ බං. Later, homie. Wow, nice. ඒ දෙවෙනි මිෂන් එක පස්සේ රෑ කාලේ ගහ මිෂන් එකක් ඈ. අන්න අතන තුන්වෙනි මිෂන් එකේ තියෙන්නේ. මේ ඊට කලින් ගෙට යන්න ඕන. ගෙට ගිහලා මේක සේව් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මට පොඩි ආසාවක් තියෙන මේ මාසෙ වෙනකල් සබ්ස්ක්‍රයිබර්ස් 100ක් කරගන්න මගේ channel එකේ සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණය. ඉතින් ඒකට තව ඕනේ පුංචි සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයක් විතරයි. හරිද බං? ඒකට ඕනේ තව සබ්ස්ක්‍රයිබර්ස් හරියටම කිව්වොත් 10යි. හරි?
ඉතින් ඔයාලා හැමෝම subscribe පාර 10 support එක දුන්න subscribers 1000 කියන්නේ පොඩි ගාණක්. ඉතින් මට subscribers 100 කියන්නේ ලොකු ගාණක්. ඒ කියන්නේ මම හිතනවා ඔයාලා හැමෝම subscribe පාර 10 support එකක් දෙයි කියලා. ඉතින් මම මෙතන වීඩියෝ ඉවර කරන් තමයි ඉතින් හදන්නේ. ඉතින් මේ වීඩියෝ යාළුවන්ට බං ෂෙයා කරලා ඒ වගේම වීඩියෝ ගැන හිතෙන් දේවල් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යමු. මේ මොකද දෙන්නේ මේ? මොකද බල්ලේ බලපේ වාහනේ තියෙනවා කියලා. ආ වண்டிයේ තියේ ගියාංගු මී. නංගි. කතා කරව අම්මට හිරිනවා. මුන්ට කොහෙද කොටුවක්කෝ? අඩු. මොකක්ද ඒ වෙන්නේ බලු වැඩි? හප්පන මුන් අද. බලමු. ඇති. මේ පාන කියපන්කෝ. මේ මුන්ට තුවක්කු දුන්නේ එක මොකද කියපන්කෝ. ඉඳපන් ඔහොම ඉඳපන්. නැත්තම් බෑ මේ වැඩේ කරන්න. හරි රියා ඉවරයි. මේ බලන්න ලේ විතරයි. මං හිතා අරන් ගියාද හොස්පිටල් එකෙන් ඇවි. අම්මට මේ කොහෙද යන්නේ ඇම්බියුලන්ස් එක? මොකද්ද මේ කරන්න යන්නේ මුන් ටික තුලා? බෑ ඌ බලන්න දෙන්නේ නැහැ මම වාහනේ යට කරලා තියෙන්නේ බා. මේ මට හෙල්ත් එක පොඩ්ඩක් දීලා ඵලයල්ලකෝ. අඩෝ යන්නේ දිහා මම යන් ඵලයක්. බෑවි පරේලිද. අන්නේම මටත් ඒවම ඇම්බියුලන්ස් එක. හරි බං ඉතින් මම මෙතන වීඩියෝ ඉවර මට අරු එළියට දැම්ම. ඉතින් හරි බං ඉතින් මම මෙතන වීඩියෝ ඉවර කරන් තමයි ඉතින් හදන්නේ. හරි ගයිස්. එහෙනම් ඉතින් අද මම මෙතන වීඩියෝ ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.